ඔන්න අද කතාව ලංකාවේ ප්‍රථම වරට ඉදිකරපු ඉටිරු කෞතුකාගාරයේ කතාවයි. සිංහලයේ අවසන් රාජධානිය හා බැඳුණු ප්‍රතාපවත් චරිත 36කගේ ජීවමාන ප්‍රමාණයේ අනුරූප ප්‍රතිනිර්මාණය කරමින් සෙංකඩගල ඇහැලේ පොළොව වරව්ව නිර්මාණය වෙලා තියෙනවා. ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේතුමා වන ප්‍රදීප් නිලංග දෑල මහතාගේ සංකල්පයකට අනුව තමා සෙංකඩගල පුරවරේ මෙම නිර්මාණය ඉදි වෙලා තියෙන්නේ. ඉතින් පොතපතට ඉතිහාස කතන්දරවලට සීමා වූ චරිත කතා මේ ඇහැලේ පොළ ඉටි කෞතුකාගාරය හරහා අපිට ඕන ජීවමාන ලෙස බලන්න අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඇහැලේ පොළ වලව්වට අයත් කන්ද උඩරට රාජධානියෙහි ගෘහ නිර්මාණ ශිල්පය, චාරිත්‍ර වාරිත්‍ර කලා නිර්මාණ ආදී ගොඩක් මෙහි අපිට දකින්නට ලැබෙනවා. වැලිවිට සරණංකර සංඝරාජ හිමියන්ගේ, වාරියපොළ ශ්‍රී සුමංගල හිමියන්ගේ පළවෙනි විමල ධර්මසූරිය රජු කුසුමාසන දේවිය, ඒ විතරක් නෙමෙයි මොණරවිල කැප්පෙටිපොළ දිසාව, දේවේන්ද්‍ර මුලාචාරිතුමා, රොබර්ට් බ්‍රවුන් රිකාණ්ඩුකාරවරයා, ඇහැලේපොළ මහාධිකාරම් කුමාරිහාමි දරු දෙදෙනා ඇතුළු ඉතිහාසයේ සුවිශේෂී චරිත 35කට අදාළ ජීවමාන ඉටි රූප මෙහි ප්‍රතිනිර්මාණය කරලා තියෙනවා. ගම්පොළ පදිංචි අතුල හේරත් මහතා තමා නිර්මාණ ශිල්පියා විදිහට මෙහි වැඩ කටයුතු කරලා තියෙන්නේ. ඉතින් ඔයාලට මම ගොඩක් ආදරෙන් ආරාධනා කරනවා මහනුවරට ආවොත් ඇහැලේ පොළ ඉටි කෞතුකාගාරය බලන්න යන්න අමතක කරන්න නම් එපා. අදට මම ගිහින් එන්නම්. හැමෝටම සුබ දවසක්.